කවිදු අයියේ මොකද කරන්නේ? මම මේ වත්තේ හුණු ගන්නවා නංගි. අපේ මිනිහට තමයි අපේ වත්තේ හුණු ගන්න බැරි. අයියට බැරිද මගේ වත්තේ හුණු ගන්න? මේ පිස්සු යක්කු පාරවල් මැද ගෙවල් හදලා ඒක මගේ වරදක් නෙවෙයි. මේ මිනිස්සුන්ගේ මොලේ හොඳ නැද්ද? තෝ ආවේ මගේ පෙරේත වට්ටිය හොරා ගන්නද? පිස්සුද යකෝ මම කට්ටඩියා රතු පාට සාටකේ හින්දා තෝ ආවේ මගේ පෙරේත වට්ටිය. තෝ ආවේ පුත්තෝ මොකෝ පකෝ ඈ කැරිලා ඉන්න එපා ඈ තෝ තරිනු තමුසේ රැට කොහොද ඔය යන්නේ? මම තමයි බැට්මෑන් I am the Batman තරිනු නැග්ගාය ටිකට් ගන්න. ලහිරු ඔයාට නගින්නේ නෑනේ මම ටිකට් ගන්න. නංගි මං එදිරි මොණි දෙවැනි ඉනිමේ 6 වෙනි ලිහිණිට එන්න පුළුවන්ද? මං එදිරි මොණි නංගි නවත්තපන් යකෝ මට ගල් බනිසක් ගන්න. සතුනි කෝ මගේ රතු ජොකා නැතුව නම් මට යන්න බෑ. කෝ මගේ රතු ජොකා මොකද සංජීව හැම වෙලේම අස්සේ අත දාන් කරන්නේ? මට ප්‍රීතිකසාන සුදු හොරා කාලා බෙදුවට එක බල්ලෙක් හොයාගන්නේ නෑනේ. ශරීරය අපේ දෙන්න. කොහොමද මං ඔඩර් කරලා ගෙනාවු බඩු කෑලි දෙක? රැයට තමා මට කොටන්න තියෙන්නේ. ඔඩර් කරලා ගෙනාවු බඩු කෑලි කොහොමද මං ඔඩර් අපෝ මම නම් ආයේ සහන් අයියා එක්ක එන්නේ නෑ. කිව්වේ නම් අඩියක් වගේ සයිස් කියලා. ඇත්තටම සුළඟිල්ලක් වගේ පොඩියෙක්. අනේ ඊ අප්පා. මම ඊයේ තමිල් ෆිල්ම් එකක් බැලුවානේ. ඒකේ නම තමයි කත්ත තිරුවලේ සෙකවල් පුලවේ. ඒකේ නම තමයි කවුද දගලන්නේ? මේ මම්ම. පුතානෝ. ඔයාලා හොඳින්ද බලන්න රැට දෙපතුලට එනවා. පුතානෝ. කවුද උන්ට මාර අසහනයක් තියෙන්නේ අප්පා. මේ කෙසෙල් ගහකටවත් හැදෙන්න දෙන්නේ නැහැ. හැම එකේම හිල්. අහනයක් තියෙන්නේ අප්පා. මේ අනේ කසුන් අයියේ. කොල්ලෝ නාන දිහා බලන්න එපා අනේ. සුජේ ඔය ෆෝන් එක දීපන් ළමෙකුට. තෝ ගංජා ගහලාද? කසිප්පු ගහලාද? අලන්තරකයික පලරප්පුක බිහස්සබිල් ෆි පලයන් පන්යන්න. ඊක පලරප්පුක බිහ මේ පිස්සු යක්කු පාර මැද ගෙවල් හදපු එක මගේ වරද්දක් නෙමෙයි. පොණ කොල්ල 1000ක් මැද්දේ ගුලි කන කොල්ල තමයි සුපිරි කොල්ල.